සංචාරයට ජනප්‍රිය රටවල සංචාරක කේන්ද්‍රස්ථාන තියෙනවා. ලංකාවේ ඒ වගේ කේන්ද්‍රස්ථානයක් තමයි සීගිරිය. ඒ කිව්වේ සංස්කෘතික ත්‍රිකෝණයේ මැද්දට වෙන්න තියෙන සංස්කෘතික ඓතිහාසික නගරයක් තමයි මේ සීගිරිය. අද අයියාගේ පිස්සුවක් දෙක ඔන්න අපි අද සන්රයිස් එක බලන්න. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ. මේ වගේ ඔයා සීගිරිය දකින්න ආසයි නම් ඊට නගින්න කලින් ඔයා මාපාගල view point එකට යන්න ඕනේ. ලංකාවේ රිලවුන් සංචාරකයන්ට කොයිතරම් උරු වෙලාද කියනවනම් අතේ තියෙන දේක් අරගෙන යන්න පැකිලෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට හොඳ ඇක් තියෙනවා නම් එයාලගේ හොඳ ෆොටෝස් ටිකකුත් ගන්නත් පුළුවන්. අපි කන්ද නගේවට මුලින්ම තියෙන view point එක තමයි මෙතන. මේකේ වෙන්නේ අපි සන්රයිස් එක බලපු view point එක තියෙන්නේ තාම උඩ. හැමෝම යන්නේ පිදුරංගල. හැබැයි අපි ගියේ පිදුරංගලට විරුද්ධ පැත්තට. ප්‍රධාන පාරින්දලා විනාඩි 10ක වගේ හයික් එකක් තියෙනවා මාපාගල view point එකට. මාපාගල පුරාවිද්‍යා ස්ථානය කියලා තියෙන බෝඩ් එක ගාවින් ඔයාලට ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි මෙතෙන්ට යන්න පුළුවන් උදේ 6 ඉඳලා හවස 6:30 වෙනකන් විතරයි. මාපාගල ගල පාස් කරලා ටිකක් දුර යනකොට රෙස්ටුරන්ට් එකක් තියෙනවා. මෙතෙන්ට කන්න බොන එන කට්ටියට සීගිරියට මුහුණ දීලා ඔන්චිල්ලා පදින්නත් පුළුවන්. හැබැයි ඔන්චිල්ලා විතරක් පදිනවා නම් ඔයාලා රුපියල් 500ක් දෙන්න ඕනේ. අපි ගෙදර යන්න කලින් හිතාගත්තා දවුල රජමහා විහාරයටත් ගිහින් යන්න. ලෙනක් කියන්නේ මොකක්ද? ලෙනක් ලෙන් විහාරයක් බවට පත් වුණේ කොහොමද? මේ පිළිම නෙලීමේ කලාව සහ සිතුවම් කලාව ලංකාවේ හිටපු රජවරුන්ගේ දැක්ම ගැන අදහසක් ගන්න පුළුවන් විදිහේ නිර්මාණාත්මක දැනුම දඹුල්ලේ රජමහා විහාරයේදී ඔයාලට එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන්. එක දවසයි පැය 12යි. හැබැයි අපි සීගිරියට නොගින් එක දවසේ ඉන්නේ එක්ස්පීරියන්ස් 3-4ක් විතරයි. මාපාගල view point එක, ලයන් ෆේස් රෙස්ටුරන්ට් එක, ඒවා තමයි අපි වෙන්නේ එක්ස්පීරියන්ස්.